හැමෝම ඉන්න මේ ඊට පස්සේ වැදගත්ම දේ හරි හැමෝම මාතෘකාව කියවන්න මේක මේ ටිකක් බරතැබීමක් එක පාඩම් කරගන්න හරි ඒක වගේ තියරි ප්‍රශ්න සංකීර්ණ ප්‍රශ්න එන්න පුළුවන් ඒතකොට සංකීර්ණ ප්‍රශ්න එන්න පුළුවන් තැන හරි හැමෝම අනුමාතෘකාව කියවන්න මම දෙන්නේ ශ්‍රී ලංකාවේ වර්තමාන මූල්‍ය ප්‍රතිපත්ති රාමුව හරිද කෙටි සටහනේ ලස්සනට දීලා තියෙන්නේ පරණ වීඩියෝස් කවුරුත් බලන්න එපා හරි මම මේක අයින් කරලා දාන්නම් එතකොට මූල්‍ය ප්‍රතිපත්තිය මෙහෙවන ක්‍රමවේද වලට මූල්‍ය ප්‍රතිපත්ති රාමුව කියනකොට වර්තමානයේ ක්‍රියාත්මක වෙන මූල්‍ය ප්‍රතිපත්ති රාමුව තමයි මොකක්ද නම්‍යශීලී උද්දමන ඉලක්ක කරන ප්‍රතිපත්ති රාමුව මේ වචන දැම්ම ෆැමිලියර් කරගන්න රයිට් ඊට පස්සේ මේ බලන්න එතන කියන කාරණාව මෙන්න මෙහෙම දෙයක් කියන්නේ දැන් මේක ඇත්තටම මේ මූලිකම අවධානය දෙන්නේ දැන් මෙතන මිලස්ථායීතාවයගේ මේකෙදි අවසාන ඉලක්කය තමයි ආර්ථික ස්ථායීතාවය සහ තව වැදගත් දෙයක් වෙනවා මේ උද්දමනය මැදි තනියගේක පවත්වාගෙන යාමක් තමයි මෙතන බලාපොරොත්තු වෙන්නේ. මේක තමයි වැදගත් මේක. හරි. එතකොට මේකේ මේ අවසාන ඉලක්කය උදා මම කිව්වොත් මම එහෙම ලියන්නම්. හරි මේකේ අවසාන ඉලක්කය තමයි මම කල එක චේන්ජ් කරනවා. උද්දමනය මැදි තනියගේක පවත්වාගෙන යාම. හරි තප්පරයක් කියනකොට මේ උද්දමනයේ මැදි තනියගයක් කියලා කියන්නේ කීයට අඩුද? 110ට වඩා අඩුයි. හරි එතකොට 101 2 කොහොම? හරි අර සාමාන්‍ය සම්ප්‍රදාය තමයි මැදි තනියගයක් කියන්නේ 5% සහ 6% කියන රේන්ජ් එක තමයි අර අපි පිළිගන්න හරි මැදි තනියගයක් කියලා කියන්නේ. ඒ නිසා පොඩි සටහනක් දාගෙන ලංකාවෙත් මම දැන් තොරතුරක් දෙනවා. ඒ නිසා උද්දමනයේ මැදි තනියගයක පවත්වාගෙන යන්න මේකේ අවසාන අරමුණ වෙන්නේ මේ 5-6 තමයි හරිම ගාන. හරි 10ට අඩු කියන එක තමයි මේකේ කතාව. හරි මැදි තනියගයක් කියන්නේ 10ට අඩු රේට් එක තියාගෙන යන එක. right. එතකොට බලන්න මේ නිර්වචනයේ එමු හැමෝම බලන්න එතන කියනවා. හරි මම නවත්තද කියන්න පුතා දැන් නම්‍යශීලී උද්දමන ඉලක්ක කරන ප්‍රතිපත්ති රාමුව යනෝ හැමෝම කියන්නේ කොහමද? ආර්ථික ස්ථායීතාවයේ නිසි පරිදි පවත්වාගෙන යමින් ඉලක්ක කරන ලබන අගයක් ආසන්නයේ උද්දමනයේ මෙන් වන කවුද? මූර්ත ආර්ථික හැමෝටම ඒක ඉදලයක් දාලා ලියන්න මේ මූර්ත නිමැවුම කියන්නේ. හරි මේ වෙලාවේ අර මේ මූර්ත ආර්ථිකය ගැනත් බලන්න. උද්දමනය මැදි තනියගේක තියාගෙන යනවත් එක්කම මූර්ත ආර්ථිකයේද ස්ථායීතාවය ඇති කර ගැනීමට හැකිවන පරිදි ප්‍රතිපත්තිමය පොලි අනුපාතය මෙහෙයවීම. හරිද පුතා? එතකොට මේකේ මූලිකවම මේ ක්‍රියාත්මක කරන උපකරණ තමයි මේ කෙටි සටහනේ ඉන්න ප්‍රතිපත්ති පොලි අනුපාතික තමයි මේක ඇතුලේ මූලිකවම හරි ක්‍රියා කිරීමක් හරි ඊට පස්සේ කියනවා විකල්ප ලෙස ඇතිවෙන්නේ මේ හරි විකල්ප කාරණාව දැඩි උද්දමන ඉලක්ක කරන නිකන් වචනෙන් හිතන්නකො හරි දැඩි උද්දමන ඉලක්ක කරන කියපු ගමන් එතන බලන්නේ මූලිකවම මොනවාද අර මිල ස්ථායීතාවය ගැන බලන්නේ මූලිකවම ආර්ථිකය ගැන බලන්නේ නැහැ හැබැයි මේ තමයි විලා තියෙන මොකක්ද නම්‍යශීලී උද්දමන ඒ කියන්නේ ආර්ථිකය දිහත් බලනවා උද්දමනයේ දිහත් බලනවා මේ දෙකේම සංකලනයක් මේකේ ක්‍රියාත්මක වෙන්නේ බලන්න කියනවා විකල්ප ලෙස ඇති දැඩි උද්දමන ඉලක්කකරණය මගින් හැමෝම කියන්නේ කොහොමද මූර්ත ආර්ථිකය පිළිබඳව ඊතරම් සැලකිලිමත් නොවි හුදෙක් ගන්න මොකක්ද බලන්නේ උද්දමනය පමණක් ස්ථායී කිරීමට උත්සාහ කරා හැබැයි පුතා එතන එහෙම වුණාට මෙතන නම්‍යශීලී උද්දමන ඉලක්ක කරන ප්‍රතිපත්ති රාමුව ඇතුලේ මූලිකවම අවධානය දෙන්නේ උද්දමනයේ පාලනයේ විතරක් නෙමෙයි තව කවුරු ගැනද මූර්ත ආර්ථිකය ගැන හරි අවධානයක් යොමු කරනවා ඒ නිසා කියනවා උද්දමන ඉලක්ක කරන ප්‍රතිපත්තියේදී මූල්‍ය අධිකාරිය හෙවත් රජය විසින් උද්දමනයේ සඳහා ඔන්න ලංකාවේ ක්‍රියාත්මක වෙන විදිහ උද්දමනයේ සඳහා සංඛ්‍යාත්මක අගයක් ඉලක්කයක් ලෙස ප්‍රකාශයට පත් කරන අතර මූල්‍ය ප්‍රතිපත්තිය එකී ඉලක්කය සාක්ෂාත් කර ගැනීම සඳහා මෙහෙයුනේ. හරි වාට කාලීන උදාහරණයක් දීලා දෙනවා 2023 ඔක්තෝබර් මාස 5 වෙනි දින රජයේ ගැසට් පත්‍රය මගින් ප්‍රකාශයට පත් කර ඇති වත්මන් මුදල් ප්‍රතිපත්ති රාමුව පිළිබඳ ගිවිසුමට අනුව මහ බැංකුව විසින් මේවා දැනගන්න වාගේ MCQ වල ඉදිරිහන්නේ කාර්තුමය මතුපිට උද්දමනයේ 100 කී ලෙවල් එකේ තියෙනවා 105 මට්ටමේ පවත්වාගෙන යා යුතුයි. හරි කාර්තුමය කියන්නේ මාස 3න් 3ට චෙක් කරනවා මතුපිට උද්දමනයේ 105 නැත්නම් 5ට ගේන්න ඕනේ කරන ක්‍රියාමාර්ග ටික කවුද ගන්නෙ? මහ බැංකුව විසින් හරි ක්‍රියාත්මක කිරීමක් වෙනවා. හරි රයිට්. ඊට පස්සේ මෝ අද දවසේ අවසාන කාරණාව හරි ශ්‍රී ලංකාවේ වර්තමාන මූල්‍ය ප්‍රතිපත්ති රාමුව හරි හැමෝම කියන්නේ බෝඩ් එක කියන්නේ ශ්‍රී ලංකාවේ බෝඩ් එක වර්තමාන මූල්‍ය ප්‍රතිපත්ති රාමුව තමයි කවුද? නම්‍යශීලී උද්දමන ඉලක්ක කරන ප්‍රතිපත්ති රාමුව. අගින් අහන්න පුළුවන් මේකේ ලක්ෂණ. හරි පළවෙනි ලක්ෂණය. හරිද? බලන්න පළවෙනි ලක්ෂණය එතන කියනවා මැදි කාලීනව උද්දමනය මැදි තනියගයක පවත්වා ගැනීමට හරි මහ බැංකුව උත්සාහ කිරීම කියලා. එතකොට
හරි මම මෙතන ගන්නවා. හරි මේ කාරණාව මෙතෙන්ටම එකතු කරනවා මේ විදිහට මේක අලුත් කෙටි සටහන. හරි එතකොට තප්පරය බලන් ඉන්න. මේව ගන්නම්. හරි මෙන්න මේ වර්තමාන මූල්‍ය ප්‍රතිපත්ති රාමුව කියන කාරණාවේ මෙයාගේ ලක්ෂණ. හරි එකින් එකට දැන් පුතා ලියන්නේ. හරි ලක්ෂණ මම සිම්පල් A කියලා ගන්නවා. ඔයත් ඒ විදිහට කෙටි සටහන් හදන්න. සිම්පල් A කියන පුතා මේක. හරි ඒ කියන්නේ මොකක්ද? හරි හැමෝම කියන්නේ මොනවද? මැදි කාලීන උද්දමනය. හරි මැදි තනියගේක පවත්වා ගැනීමට මහ බැංකුව උත්සාහ කිරීම. මේ ක්‍රමවේදය ඇතුලේ ප්‍රධානතම දේ ඒක උද්දමනය. හරි මැදි තනියගේක 5.6 අතර තියාගෙන යන එක. දැන් ලංකාවේ කොහොමද? කාර්තුවකට 5 ලෙවල් එකේ තියන් යන තමයි වර්තමානයේ උත්සාහ කරන්නේ. ඊට පස්සේ අනිත් එක B කියන එක බලන්න. වර්තමානයේ ශ්‍රී ලංකා මහ බැංකුව සිය මෙහෙයුම් ඉලක්කය ලෙස සංචිත මුදල් වෙනුවට අන්න අලුත් එක්කෙනෙක් කෙනෙකුට හරි සංචිත මුදල් වෙනුවට දැන් මෙහෙයුම් ඉලක්කය මේ ලයින් එක මෙහෙයුම් ඉලක්කය විදිහට පුතා දැන් තියෙනවා B කියන එක්කෙනා හරි මෙහෙයුම් ඉලක්කය හැමෝම කියන්නේ මොකක්ද තියෙන්නේ හරි බාහිර සාමාන්‍ය එක්ෂණ මුදල් අනුපාතිකය හරි මාර වැදගත් concept එකක් හරි අනිත් වීඩියෝ එකේ එනවා හරි බාහිර සාමාන්‍ය හරි ඒක්ෂණ මුදල් අනුපාතිකය හරිද? පොඩි ප්‍රශ්නයක් අහන්න. බාහිර සාමාන්‍ය ඒක්ෂණ මුදල් අනුපාතිකය කියපු ගමන් මේ අනුපාතිකය ක්‍රියාත්මක වෙන්නේ මොන වෙළඳපොලේ? නමත් එක්ක හිතපම් බා. හරි බාහිර සාමාන්‍ය ඒක්ෂණ මුදල් අනුපාතිකය නම් මේක ක්‍රියාත්මක වෙන්නේ කොහෙද? හරි මූල්‍ය වෙළඳපොළ ඇතුලේ ඒක්ෂණ වෙළඳපොළ ඇතුලේ. ඒ කියන්නේ වාණිජ්‍ය බැංකු අතර ගනුදෙනු වෙන වෙළඳපොළ ඇතුලේ. හරි මේක මූල්‍ය වෙළඳපොළේ ඇතුලේ මුදල් වෙළඳපොළේ අනු කොටසක්. හරි right ඊට පස්සේ හරි මම කියලා දෙන්නම් මේ අපි ඒක චුට්ටක් බලලාම එන්න. හරි පිටු අංකයේ එතන යටම ඇති බාහිර සාමාන්‍ය ඒක්ෂණ මුදල් අනුපාතිකය කියන එක. හරි හැමෝම අවබෝධයෙන් ඉන්න මාර සංකීර්ණයි. ඒ නිසා ලස්සන ඉගෙන ගන්න කියලා දෙන්නම්. හැමෝම මේ ෆ්ලෝ එකේ අර පිටු යටම මෙහෙයුම් ඉලක්කයට ඔයා highlight කරලා ඇති බාහිර සාමාන්‍ය ඒක්ෂණ අනුපාතිකය කියලා පළවෙනි ඡේදයට ඊතලයක් දාලා තියෙනවා නේද? right ඒක කියවන්න මම නවත්තද්දි අන්තර් බැංකු ඒක්ෂණ ණය වෙළඳපොළ යනු කොහොමද කියන්නේ? දෛනික පදනම යටතේ සඳහා වාණිජ බැංකු සහභාගීත්වයෙන් ක්‍රියාත්මක වන වෙළඳපොළකි. හරි පුතා ලස්සන ඩෙෆිනිෂන් එකක්. හරි ඒක්ෂණ ණය වෙළඳපොළ කියන්නේ මොකද? අර දෛනිකව වාණිජ බැංකු වලට ඕන කරන ද්‍රවශීලතා අවශ්‍යතාව සඳහා හරි ඒක රාශී වෙලා තියෙන වෙළඳපොළ. හරි ඊට පස්සේ ඔන්න කියනවා අතිරික්ත ද්‍රවශීලතාවයක් සහිත බැංකු හැමෝම කියවගෙන බැංකු මොනවද කරන්නේ? තම අරමුදල් අතර හිඟ ද්‍රවශීලතා සහිත බැංකු හරි ලස්සන දෙයක් නේ. අර දෛනිකව ද්‍රවශීලතා අතිරික්තයක් තියෙන බැංකු මොනවාද කරන්නේ? එයාගේ අතිරික්ත ද්‍රවශීලතාවය මේ වෙළඳපොළ ඇතුලේ ආයෝජනය කරනවා. හිඟ තියෙන කට්ටිය මොනවාද කරන්නේ? හිඟයට අදාළ ණයක් ඒ වෙළඳපොළ ඇතුලේ ගන්නවා. හරි. එහෙනම් කියනවා මෙම වෙළඳපොළේ ක්‍රියාත්මක වන පොලියට තමයි පුතා කියන්නේ මොකක්ද? අන්තර් බැංකු ඒක්ෂණ පොලි අනුපාතිකය කියලා. එනවා මේ බාහිර සාමාන්‍ය ඒක්ෂණ මුදල් අනුපාතිකය කියලා කියන්නේ මෙන්න මේ ඒක්ෂණ ණය වෙළඳපොළ ඇතුලේ හරි වාණිජ්‍ය බැංකු අතර ණය හරි මුදල් ලබා ගැනීම සහ තැන්පත් කිරීමේදී ක්‍රියාත්මක වන පොලි අනුපාතිකය. පැහැදිලි? right. ඊට පස්සේ එන්න පුතා මේ හරි එතකොට C කියන අවස්ථාවල කාරණා දෙකක් කිව්වරයි ලක්ෂණ වල හරි ඒත් හරි බීත් හරි ඊට පස්සේ C කියන අවස්ථාව එතන කියනවා ප්‍රතිපත්ති පොලි අනුපාතික සහ විවට වෙළඳපොළ කටයුතු යන්නේ වෙළඳපොළ මත පදනම් වූ ප්‍රතිපත්ති උපකරණ මත වැඩි වශයෙන් විශ්වාසය තමයි. ඒක දැන්ටම අර ඉස්සෙල්ලා මම අන්ඩර්ලයින් කරේ උදා. එතකොට නම්‍යශීලී උද්දමන ඉලක්ක කරන ප්‍රතිපත්ති රාමුව හැමතිස්සෙම ක්‍රියාත්මක වෙද්දී එයා වැඩි වශයෙන් අවධානය යොමු කරන්නේ අර තුන් දෙනාගෙන් හරි කවුරු හරි දිහාට බලන අර නිර්වචනය තුළ තිබ්බ කවුද? ප්‍රතිපත්තිමේ පොලි අනුපාතික හා විවට වෙළඳපොළ කටයුතු. ඒ නිසා මම ඒක C කියලා දානවා මෙතනම. වැඩේදී C. හරිවත් ෂෝට් නෝට් එකක් නැහත. ඊට පස්සේ අවසාන කාරණා පුතා හැමෝම කියවන අන්තිම බුලට් එක මොකද්ද? මූල්‍ය ප්‍රතිපත්තියට මඟ පෙන්වීම සඳහා කියවන්න කොහොමද? ප්‍රධාන අතරමැදි දර්ශකයේ ලෙස එතකොට අතරමැදි දර්ශකයේ විදිහට තියෙන මෙතන තමයි ABCD කියලා මෙතන ගන්නවා. එහෙනම් මෙතන තමයි ඉන්නේ කවුද? පුළුල් මුදල් සැපීමේ කියන්නේ M2B කියන එක්කෙනාව තමයි ප්‍රධාන අතරමැදි දර්ශකයේ විදිහට ගන්න. පැහැදිලි? එතකොට දැන් ඔයාලට තේරෙන්නේ මේක ඔය තියරි පාර්ට් එකක් ප්‍රැක්ටිකල් සිනාරියෝ එකක් කොහොමද වෙන්නේ කියලා. හරි එතකොට මේ දෙන්නේ මහා බැංකුව ඇතුලේ හරි සමස්ත ක්‍රියාදාමයක් තියෙන. දැන් චුට්ටක් අහගන්න.
අපි මට විනාඩි 3ක් දෙන්න මම ලස්සනට කියලා දෙන්නම්. දැන් මම කිව්වා බැංකුවල තියරි වල ඔයාලට කෙටි සටහන් එන්නේ පුතා. හරි එක half sheet කොලයයි එන්නේ තියරි වල. හරි මේ එකයි ඊට පස්සේ තව එක පැත්තක් විතරයි එන්නේ. එතකොට මේකේ තියෙන දේවල් ටික බලන්න. හරි දැන් ඉතින් මම මහන්සි වෙලා තමයි වාගේ ප්‍රතිඵලයක් බලාපොරොත්තු වෙන්නේ. ඒකයි මම කලින් වීඩියෝ එකේ කිව්වේ මේ සර්ගේ මහන්සියේ දරුවන්ගේ ප්‍රතිඵලය කියලා. හරි මම මහන්සි වෙනවා. මම සූදානම් වෙලා එනවා. හරි මම වෙනම පැය ගානක් මහන්සිලා මෙතෙන් දෙන්නේ. නිකන් ඇවිල්ලා ඔහෙ උගන්නන්නේ නැහැ. හරි බොරුවක් කියලා ආව තියාගෙනත් නැහැ. හරි ඔයා බැන මම බයිනකොටත් එන්නේ පුතා මෙතන මහා විද්‍යාවක් තියෙන නිසා. එතකොට සර්ගේ මහන්සිය වුණාට ප්‍රතිඵලය වාගේ. හරි මෙතන ඉන්න සමහර කට්ටිය දැන් ඔය පේලි පිළිලා තිබ්බට රිසල්ට් එකක් මට කියන එකක් නැහැ. හරිද? ඒ නිසා ID numbers ටික මම එකතු කරනවා. හරි? සහ ඔයගොල්ලන්ගෙන් අහලා රිසල්ට් මම පබ්ලිෂ් කරන්නේ නැහැ. ඒකත් කියනවා. ඕපන්. හරි? මගේ පන්තියේ කියනවා මගේ ඉගෙන ගත්තා නම් මාගේ රිසල්ට් එක පබ්ලිෂ් කරනවා. හරි? හේතුව අර කැත වැඩ ටිකක් වෙච්ච නිසා. හරිද? ඕපන් කියන්නේ. ඒක නිසා සර්ගේ මහන්සියේ දරුවන්ගේ ප්‍රතිඵලය කියනකොට ඔයාගේ ප්‍රතිඵලය ඔන්න සර්ගේ මහන්සියේ බෝඩ් එකේ තියෙනවා. හරි? මේක අද පටන් ගත්ත හරි ලස්සනට හරි අර මහා බැංකුවක් ක්‍රියාත්මක නොවන රටවල් පාව මම ඔයාලට කියලා දුන්නා. නැත්තම් ඔයා ලයිෆ් ටයිම් පුතා මේවා දන්නේ ඔයා හොයන්නෙත් නැහැ. කැම්පස් ගියත් මේවා කියන්නේ නැහැ නේද? හරි. එතකොට ඔයා හරි මහා බැංකුවේ වැඩට ගියත් ඔයා හිස්ටරි එකක් හොයලා ඉතින් ඉහට නැහැ. හරි. ඒක නිසා මේකේ තියෙනවා කතා ගොඩක්. මහා බැංකුවේ මෙහෙම කටයුතු ආරම්භ කරේ කවදද? හරි. ප්‍රථම අධිපතිවරයා හරි පිහිටු වීමට අදාළ පනත අපි එතන සමර එකක් ගත්ත මුලින්ම. ඊට පස්සේ මහා බැංකුවේ ආරම්භුණු මම කිව්වා හරි මහා බැංකුව පනත සංශෝධනය වෙච්ච නිසා මුදල් නීති පනත වෙනුවට දැන් අලුත් පනතක් ආව නිසා අරමුණු වෙනස් වෙලා තියෙනවා. මූලික හේවත් ප්‍රධාන අරමුණ වෙන්නේ එක. හරි ඊට පස්සේ අනෙක් අරමුණ කියන එක අනෙක් කාරණා වෙනවා. ඊට පස්සේ එතන නිර්වචන කතා කරා සවිස්තරාත්මකව කියලා දුන්නා. හරි ඒක වීඩියෝ එකක් තියෙනවා නේද? ඊට පස්සේ හරි මෙතන නිර්වචනයක් එන විදිය කොළපෑනෙන් හරි මම අරන්නේ. හරි අවුට්ලයින් එකක් මම ගහලා තියෙනවා. ඒක හොඳට බලන්න. හරි අර මූලික අරමුණ වෙන අර නිලස්ථායීතාවයේ ළඟා කරගන්න තමයි මෙන්න මේ මූල ප්‍රතිපත්තියක් මෙහෙම මේක කතා කරා. ඒකේ ප්‍රධාන විචල්‍යයන් දෙක මෙතන තියෙනවා. හරි ඊට පස්සේ මූල ප්‍රතිපත්තිය මෙහෙවන ක්‍රමවේදය තමයි මේ තියෙන්නේ. හරි එතන අපි වෙනම කලින් කතා කරා මහා බැංකුව හරි අර එයා මහා බැංකුවේ ප්‍රධාන කාර්යයන් සහ නියෝජිත කාර්යයන් රජයේ තියෙන ප්‍රධාන කාර්යයන් සහ බැංකු මූල්‍ය ආයතන වලට තියෙන ප්‍රධාන කාර්යයන් කියලා වෙනම කතා කරා. ඊට පස්සේ මේ මූල ප්‍රතිපත්තිය මෙහෙවන ක්‍රමවේදය පෙර අවස්ථාව මම කිව්වා අමතක කරන්න මේ සරල අදහසක් තියාගන්න කියලා සහ වර්තමානයේ ක්‍රියාත්මක වෙන මෙයා තමයි සාපේක්ෂව වැදගත් වෙන්නේ. ඊට පස්සේ එයාගේ තියෙන ප්‍රධාන ලක්ෂණ ටික. හරි එයාගේ පළවෙනි ලක්ෂණය හැමෝම කියන්නේ එයාගේ පළවෙනි ලක්ෂණය තමයි ඒ කියන්නේ මොකක්ද? මේවා ඉන්න පුළුවන් සෙකන්ඩ් පේජ් එකේ. හරි පළවෙනි ලක්ෂණය මේක බලාගෙන ඉන්න මොනවාද? උද්දමනය මැදි තනියගේ පවත්වාගෙන යාමට උත්සාහ දැරීමක් වෙනවා මේ මහා බැංකුව විසින්. මූල ප්‍රතිපත්තිය මෙහෙවද්දී එයා බලන්නේ අර කාර්තුවකට මේ ලංකාවේ ප්‍රාගික දෙන්නේ. කාර්තුවකට උද්දමනයේ 100 කීයද? 105 ලෙවල් එකේ තියන් යන්න තමයි try කරන්නේ. හරි ඒක තමයි පළවෙනි ලක්ෂණය. දෙවෙනි ලක්ෂණය B කියන එක හරි අර මුදල් ඉලක්කකරණයේ තිබ්බේ මොකක්ද? සංචිත මුදල් එයා වෙනුවට දැන් හරි ක්‍රියාත්මක කරන මෙහෙම ඉලක්කය තමයි මොකක්ද? බරිත සාමාන්‍ය ඒක්ෂණ මුදල් අනුපාතිකය තමයි දැන් මෙහෙම ඉලක්කය වෙන්නේ. ඒතර කියලා ලස්සන මේවා පාඩම් කරන්න ඕට් එකක් හදාගන්න. ලබන සතිය යනකොට පස්සේ මේ ලක්ෂණ මොනවාද කියලා හැමරෙන්න එපා. හරි. ඊට පස්සේ C කියන එක හරි මෙතන ඒ කියන්නේ මෙන්න මේ නම්මශීලී උද්දමන ඉලක්ක කරන ප්‍රතිපත්ති රාමුදා ක්‍රියාත්මක කරද්දී හරි ඒගොල්ලෝ වැඩිපුරම විශ්වාසය තබන ප්‍රතිපත්ති උපකරණ තමයි මොනවාද? ප්‍රතිපත්තිමය පොලි අනුපාතික සහ විවට වෙළඳපළ කටයුතු. මෙතන හැමතිස්සම ප්‍රතිපත්තිමය කියන වචනේ භාවිතා කරන ප්‍රතිපත්තිමය පොලි අනුපාතික සහ විවට වෙළඳපළ කටයුතු. හරි C ඊට පස්සේ D කියන එක මෙන්න මේක. හරි ඒ කියන්නේ අතරමැදි දර්ශකයේ විදිහට නැත්නම් ඉලක්කයේ විදිහට මොකද තියෙන්නේ? පුළුල් මුදල් සැපයීම භාවිතා කරේ. ඔච්චරයි. හරි එතකොට ඒක නිසා ඊට පස්සේ ඔයාලට තව මේ නිර්වචන ලියන්න පුළුවන් මුදල් ඉලක්ක කරන ප්‍රතිපත්ති රාමුව යමු. හරි මොකක්ද දෙන්න ඕනේ? මුදල් ගුණකය හරහා මෙහෙයුම් ඉලක්කය වන සංචිත මුදල් වලට බලපෑම් කර අතරමැදි ඉලක්කය වන පුළුල් මුදල් සැපයීම ඔස්සේ අවසාන ඉලක්කය වන විලස්ථායීතාවයේ ළඟා කර ගන්නා ක්‍රමවේදය තමයි මුදල් ඉලක්ක කරන ප්‍රතිපත්ති රාමුව කියලා කියන්නේ. හරි ඊට පස්සේ නම්මශීලී උද්දමන ඉලක්ක කරන ප්‍රතිපත්ති රාමුව කියන්නේ මොකක්ද? එතන මොකක්ද? අර උද්දමනයේ මැදි තනියගේක පවත්වාගෙන යාම සහ අර මූර්ත ආර්ථිකයේ ස්ථායීව පවත්වාගෙන යාම සඳහා මෙන්න මේ ප්‍රතිපත්තිමය පොලි අනුපාතික මෙහෙයවීමේ ක්‍රමවේද. පැහැදිලි? ඒක නිසා සංකීර්ණයි. ලස්සනට කෙටි සටහන යටින් අතිරේක දේවල් ලියාගෙන යන්න. එහෙනම් බෝඩ් එකේ මගේ මහන්සිය තියෙනවා. හරි තියෙන මම කිව්වා නැවත කියන half sheet කොලේ. හරි මේක පාඩම් කරලා ලස්සනට වීඩියෝ එක දෙමු ගමන් බලලා
හරි Q book එක පුතා කරන්න හරි ඩේලි බලන්නේ බලන්න බෑ වැඩ තියෙනවා. දැන් අපි ඊට පස්සේ රාජ්‍යාන්තිගේ හරි එතකොට ඒක නිසා මේක ලස්සනට කරගෙන යන්න නා හරි හැමෝටම ජය වේවා.